Jitta පරාජයවාඩු ගාලින්ගත් ජප්නා කින්ස් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානීය කල්වෙලා ඇතුවම වෙන් කරගනී. පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් දසුන් ශානක ප්‍රමුඛ ගෝල් ගැලන්ස් කණ්ඩායම ලකුණු 14ක පරාජයක් හිමි කරගනී. ක්‍රිකට් ලොව තොරතුරු ඇසීමට ක්‍රිකට් හයිලයිට් අප සමග එක්වන්න. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ තරග අගෝස්තු 5 වනදා ආරම්භ කෙරුණා. පළමු තරගය ප්‍රේමදාස පිටියේදී ජප්නා කින්ස් සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම් අතර පැවැත්වුණා. කාසිය වාසී දින ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගත්තේ ගාල්ල නායක දසුන් ශානකයි. ඒ අනුව පන්දුවාර 20 නිමා කළ ජප්නා කණ්ඩායම ලකුණු 242ක් රැස් කළේ කඩලු 2ක් පමණක් දැවී. ගාල්ල කණ්ඩායමට පන්නා පහර දුන් ජප්නා ආරම්භක පිතිකරු කමින් මිෂාර ලකුණු 108යි. තවහිත් හිරිදෝයි සහ කවාජා නොෆේ වේගවත් අර්ධශතක වාර්තා කළා. හයි පහර වර්ෂාවක් මැද ප්‍රේමදාසය ගිලී යන විට 243ක පිළිතුරු ඉනිමදියත් කළ ගෝල් ගැලන්ස් කණ්ඩායමට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වුණේ කඩලු 8කට ලකුණු 228ක් ලෙසයි. තියුණු තරගයක් ලබා දී තියුණු අවසානයක් ලබාගත් මෙම තරගයේ ජයගත් ජප්නා කින්ස් කණ්ඩායම අවසන් මහා තරගයට ඍජුවම සුදුසුකම් ලබා ගත්තා. දසුන් ශානක ප්‍රමුඛ ගාල්ල කණ්ඩායමට තීරණාත්මක තරගය එළඹෙන 7 වෙනිදා